වතුර අවදානම අඩු වේගන යන අතරේ හිස ඔසවාගෙන එන විවිධ රෝග තත්ත්වයන් කීපයක් පිළිබඳ මතක් කර දෙන්නයි මේ සූදානම් වන්නේ. මේ දිනවල හෙපටයිටිස් A, ටයිෆොයිඩ් උණ, පාචනය වගේ රෝග තත්ත්වයන් අප අතර බහුලව දක්නට ලැබෙනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා මී උණ එහෙමත් නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් රෝග තත්ත්වයේ පැතිර යාමේ ඉහළ අවදානමක් තිබෙනවා. ඔබ ගම් වතුර හෝ මඩ සහිත ජලයේ ඒ වගේම ගම් වතුර බැස ගියාමෙන් පසු එම ස්ථානවල ඇවිදීම පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූ කෙනෙක් නම් ඔබ මේ උණ ඇතිවීමේ ඉහළ අවදානමක් තියෙන පුද්ගලයෙක් විදියට හඳුනා ගන්න පුළුවන්. මේ උණ වළක්වා ගැනීමේ මූලිකම ප්‍රතිකාරය වන ඩොක්සසයික්ලින් කියන ඖෂධය ඔබට නොමිලේම ලබා ගැනීමේ පහසුකම තියෙනවා ඔබ ප්‍රදේශයේ PHI මහතාව සම්බන්ධ කර ගැනීමෙන්. ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව, සමේ රෝග, ඩෙංගු වගේ තත්ත්වයන්ද ඇතිවීමේ ඉඩකඩ තිබෙන බැවින් හැකි උපරිම අයුරින් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න කියලා ඔබ සියලු දෙනාට මතක් කරන්න කැමතියි. ස්තුතියි.